තාත්තේ අර කසුනෑ ඉන්නේ. කසුනෑට උන්ගේ තාත්තා බයික් එකක් අරන් දීලා. අර අශෝකයට උන්ගේ තාත්තා කාර් එකක් අරන් දීලා. හැබැයි ඔයා අද වෙද්දි මං වෙනුවෙන් කිසිම දෙයක් අරන් දීලා නැහැ. අඩුම ගානේ මට ස්මාර්ට් ෆෝන් එකක්වත් අරන් දුන්නද? ඒකත් නැහැ. තාත්තේ ඔයා මං වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැහැ. අපරාධේ. මේ වගේ දුප්පත් පවුලක ඉපදුනේ මගේ කරුමෙට. ඔයා තව කොච්චර කාලයක් ඔය සොච්චම් පඩියට වැට යනවද? ඔයා හැමදාම කරේ ඔය සොච්චම් පඩියට වැට යන එක විතරයි. මේ පවුල ඉපදුනේ මගේ කරුමෙට. මම මේ පවුල ඉපදුනේ මගේ කරුමෙට. මං පෝසත් පවුලක ඉපදුනා නම් අද මට මෙහෙම වෙන්නේ නැහැ. පුතේ, උඹ දැන් මගෙන් අහන්නේ මං උඹ වෙනුවෙන් මොනවද කරේ කියලාද? මම උඹට අද කියන්නම් උඹ වෙනුවෙන් මම මොනවද කරේ කියලා. මං ගන්න මේ සොච්චම් පඩියෙන් උඹට කන්න බොන්න දීලා උඹ ඔය ගානට උස්මහත් කරේකම කොච්චර දෙයක්ද? අනික බං උඹට ඔය ෆෝන් කට්ටක් බයික් කට්ටක් අරන් දුන්නේ නැති වුණාට මං උඹේ අනාගතය වෙනුවෙන් ලොකු දෙයක් කරලා තියෙන්නේ. උඹ ඉපදුණු දවසේ උඹ වෙනුවෙන් මම බැංකු ගිණුමක් ආරම්භ කරා. ඒ බැංකු ගිණුමට මං ගත්ත හැම සොච්චම් පඩියකින්ම ගාණක් එදා ඉඳන් අද දක්වා මම දැම්මා. ඔබ දන්නවද මේ බැංකු ගිණුමේ අද වෙනකොට ලක්ෂ 30ක් එකතු වෙලා තියෙනවා. ඔබ දන්නවද මං ඒ සල්ලි උඹේ බැංකු ගිණුමට දැම්මේ ඔබ කවදා හරි ඉගෙන ගත්තේ නැති වුණොත් උඹට බිස්නස් එකක් පටන් ගන්න හරි ඒ සල්ලි උඹේ අතර දෙන්නයි ඒ සල්ලි මං එකතු කරේ. මම ඒ කාලේ ඉගෙන ගත්තේ නෑ පුතේ. ඒ ඉගෙන ගත්තේ නැති නිසායි මේ වගේ සොච්චම් පඩියකට වැඩ කරන්නේ. මට වෙච්ච දේ උඹට වෙන්නේ නැති වෙන්නයි මං එහෙම උඹේ බැංකු ගිණුමට සල්ලි දැම්මේ. පුතේ, ඔබ ඵලයන් හෙට බැංකුවට ගිහිල්ලා ඒ ලක්ෂ 30ම ගනින්. අරගෙන ඔබට ඔය ෆෝන් එකකුයි බයික් එකකුයි ඒ ටිකත් ගනින්. අරගෙන ඉතුරු සල්ලි වලින් ඔබ මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න. ව්‍යාපාරයක් පටන් අරගෙන ඔබ පෝසත් මිනිසෙක් වෙයා. උඹ වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ එච්චරයි පුතේ. අනේ මට සමා වෙන තාත්තේ. මට උමනා වුණේ උඹ හොඳ මිනිසෙක් කරන්න. තාත්තා මං වෙනුවෙන් මෙච්චර දෙයක් කරලා තියෙද්දි මං තාත්තට බැන්නා. මට සමා වෙන තාත්තේ.